ආයි සෙට් එක. ඉතින් ආව කවුෆ්ලෑන් එකට බඩු කරා යන සති දෙකකින් ආයි මොකද මේ දවස්වල මේ සීත කාලේ හින්දා බඩු නැහැ එච්චර. මේ බඩු මිල ඇඟට නොදැනීම වැඩි වෙලා තියෙනවා. හැම එකකටම ටැක්ස් එක වැඩිලා තියෙන්නේ. මේ බලු මේ සතියේ කොහොමද බඩු මිල කියලා. අනිවාර්යෙන් ටිකක් විතර වැඩි වෙනවා. ගණනුත් වැඩි නිසා. ඉතින් ඔන්න මම අරන් තියෙන දේවල් මෙච්චර නැහැ. ගෙදර ගිහින් තමයි බලන්න ඕනේ මිල කොහොමද කියලා. හෙලෝ සෙට් එක. ඉතින් කවුප්ලෑන් ගිහිල්ලා ඔන්න මම ගෙනාපු බඩු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ගෙනාවේ මොනවද කියලා බලමුද? රයිට් අත්‍යවශ්‍ය දේවල් තමයි ගෙනාලා තියෙන්නේ. හැබැයි ගාන ටිකක් වැඩි. මේ දවස්වල ඉතින් ගණන් බඩු. බලමු මේ ගානට මේ බඩු ටික වටනවද කියලා. රයිට්. ඉතින් මෙතන මම ගෙනලා තියෙනවා අමුරිස් ඕනේ. එතකොට මස් අරගෙන තියෙනවා මම. තම්බපු හාල් පැකට් 3ක් කරගෙන දෙන හාල් තියෙනවා තව. ඉතින් බිත්තර අරගෙන තියෙනවා. පල් මම පොල් කොහොමද දාන්න නිසා මම පොල් කවුප්ලෑන් එකෙන් අරගෙන තියෙනවා. එතකොට බණ්ඩක්කා තියෙනවා. එතකොට දෙහි තියෙනවා. මම බොන තේ කොළ එක තියෙනවා මෙතන. සුදුලුණු ගත්තා. කොබි රිච් පැකට් දෙකක් නෙවෙයි 3ක් ගත්තා. කඩල තියෙනවා. එතකොට තියෙනවා මොනවදනේ ඇපල් සෝරි වචනේ කියෙන්නේ නැහැ. ඇපල් අරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ සැමන් එක ටූන එක. එතකොට කෙසෙල් මෙන්න මේ චීස් එක බන් එකක් අරගෙන තියෙනවා. එතකොට මෙතනින් ගත්තාම තියෙනවා රතු වල සලාද කොළ එක. අය අරගෙන තියෙන තක්කලි දත් බෙහෙත් එක. රයිට්. මේක ගත්තා ඩව් එක. ඉතින් ඔන්න ඔය ටික තමයි. ඉතින් මෙතන තොඩන් අරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි. ඉතින් ඔය මෙන්න මේ ටික. ඉතින් ලොකු බඩු ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් ඉස්සර මේ බඩු අපි ගන්නව නම් යන්නේ ලෙව් වලින් ගත්තොත් එහෙම ලෙව් 120ක් 150ක් විතර අඩුමනොත් 170ක් විතර. රයිට්. ඉතින් මෙතන තව මාළු අරගෙන නැහැ. තව හාල් තියෙන හාල් ගන්න ඕනේ. හාල් මේ සතියේ විතර ඇති. මොකද බාස්මති මම කන්නේ බාස්මති තියෙන නිසා. ඉතින් මෙන්න මම බිල් එක ඔයාලට පෙන්නන්නම් කොහොමද බිල් එක කියලා. 256යි. හරි. 256න් කවුප්ලෑන් කාඩ් එක යූස් කරාට පස්සේ ලෙව් මට අඩු වුණා ලෙව් 4ක් විතර. රයිට්. මේ පේන්නේ නැද්ද මේ වගේ බිල් එක. 6යි 19යි 7යි 11යි 17යි 9යි 1යි. රයිට්. 9යි පේනව නේද? කොහොමද බිල් එක කියලා. ඉතින් මෙන්න මේ බඩු ටිකට තමයි ලෙව් 256ක් ගියේ. ඉතින් මේ අද මම ගෙනාව බඩු ටිකට ලංකාවේ සල්ලි වලින් කීයක් විතර එන පොල් තෙල් ගෙනාවේ නැහැ. මොකද පොල් තෙල් තියෙන නිසා. ඉතින් සාමාන්‍ය බඩු ටිකක් තියෙනවා. ඉතින් ඒක අමතරව තමයි හැමදාම නැතුනොත් එහෙම ලෙව් 400ක් විතර 300 විතර කිට්ටු වෙනවා. ඉතින් මේ බඩු ටිකට ඔක්කොටම මට ගියේ ලෙව් ලංකාවේ සල්ලි වලින් 18200කට විතර කිට්ටු වෙන්න. තමයි මෙතන බඩු තියෙන ලංකාවේ සල්ලි වලින් 18200ක් විතර. රුමේනියා සල්ලි වලින් ලෙව් 256යි. ඉතින් ලංකාවේ ඉඳන් රුමේනියාවට එන කට්ටිය ඔන්න ගොඩක් වැදගත් වෙනවා. මේ බඩු මිල පොඩ්ඩක් විතර ගණන් වැඩි. එතකොට ඉතින් ඔයාලා මැනේජ් කරගෙන කන්න බොන්න ඕනේ. මොකද ආවගමම දන්නේ නැහැ. ඉතින් කොහොමද සල්ලි වල මිල ගණන් බඩු වල මිල ගණන් ඉතින් දැක්කම ගන්නවා. පොඩ්ඩක් විතර ඉතින් බලලා උපරිම අඩු දේවල් වලින් කන්න බලන්න. මොකද අලුතෙන් යන කට්ටිය පඩියක් දෙකක් ගන්නකම්. රයිට්. එහෙනම් ජය වේවා.